Wow. So beautiful. මෙදින යන පාරම කොහොමද යාලට ඒ පෙන්නෝ වගේ මේ යන්නේ හිම තියෙන පැත්තකට. අපිට ආසත් වුණා ස්ලෙජින් යන්න. ස්ලෙජ් කරනවා කියන්නේ ස්කීයින් වගේවත් ස්නෝබෝඩින් වගේවත් නෙමේ පොඩ්ඩක් වෙනස්. ඒ කොහොමද කියලා ඉස්සරහ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ යන්නේ ලස්සන කඳු මැද්දෙන්, ලස්සන කැලෑ මැද්දෙන් මොල්වෙනෝ කියන ඉතාලියේ තියෙන පැත්තට. අපි ගමන පටන් ගත්තේ වෙරෝනා ඉඳන්. වෙරෝනා වල ඉඳන් කාර් එකේ ඉතාලියේ තව ටිකක් උඩ පැත්තට යනකොට තමයි මේ මොල්වෙනෝ තියෙන්නේ. හරිම ලස්සන පැත්තක්. ඔයාලට මේ වීඩියෝ එක දකිද්දිම තේරෙනවනේ. හැබැයි කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ඇත්ත ලස්සන කොච්චරද කියලා හිතා ගන්නවත් බෑ. මොකද මේ වීඩියෝස් වලින් පේනවටත් වඩා ඇත්තටම S2 බලද්දී පුදුම තරම් ලස්සනයි. ඔයාලා දන්නවද මම හිම දකින්න පළවෙනි වතාව තමයි මේක මගේ ඩ්‍රීම් එකක්. මම මේ හිම දැකලා පාර දෙපැත්තේ තියෙන කෑ ගැහුවා. ඒ තරම් සතුටින් ගියේ. මේ මොල්වෙනෝ කියන එක තවත් ප්‍රසිද්ධ මොල්වෙනෝ ලේක් එකට. ඔයාලා බලන්නකෝ මේ ඈතින් පෙන්නේ ඒ ලේක් එක. එතකොට වින්ටර් දවස් වලට විතරක් නෙමෙයි සමර් දවස් වලටත් ගොඩක් ටූරිස්ට්ස්ලා එනවා. ගොඩක් ලස්සන පැත්තක්. මේ වීඩියෝස් මම පෝට්‍රේට් අරගෙන පස්සේ ක්‍රොප් කරලා ලෑන්ඩ්ස්කේප් වලට හැදුවේ. මම YouTube වීඩියෝ එකක් කරන්න හිතාගෙන නෙමෙයි මේ වීඩියෝස් ගත්තේ. ඒ වුණාට මට හිතුණා මේ ලස්සන ඔයාලත් දකින්න ඕනි කියලා. ඒ නිසා තමයි සමහර ලේක් එකේ කෑලි හොඳට පේන්නේ නැත්තේ. ඉතින් මේ දෙන මොල්වෙනෝ සිටි එක බලන්න හඳ. ඒ කියන්නේ අපි හවස තමයි මොල්වෙනෝ වලට ගියේ. අපි මෙහෙට යනකොට 2:30 වගේ ඇති. මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ මුලින්ම. ඒක වෙන්නේ යූරෝ 18යි 750ක් වගේ. අපි රවුන්ඩ් කරලා යූරෝ 19යි කියමුකෝ. එතකොට කේබල් කාර් රයිඩ් එක ගන්න ඕනේ කන්ද උඩට යන්න. ඒක තමයි හොඳම කොටස. බලන්න වටේම ලස්සනට පේනවා අර තියෙන ලේක් එක. පුදුම ලස්සනයි. ඉතින් මම මේ වීඩියෝ එකේ වැඩිපුරම කියන වචනේ මොකක්ද කියලා ඔයාලා බලලා වටිනා තෑගයක් දිනා ගන්න. ඇත්තම කියන්නේ හරිම ලස්සනයි. ඉතින් උඩට ගියාට පස්සේ අපිට ගන්න පුළුවන් ඕනි කරන අයිටම්ස්. හෙල්මට් එක, එතකොට පොඩි කාඩ් එක වගේ එක. හැබැයි ඒ ටික ගන්න අපි වෙනම පේ කරන්න ඕන. ලොකු ගාණක් නෙමෙයි, මට හරියටම ගාණ මතක නෑ. යූරෝ 4ක් හරි කොහොමද පොඩි ගාණක්. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන යන්නයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක මම ප්ලෑන් කරගෙන හිටපු දෙයක් නෙමෙයි. මගේ බකට් ලිස්ට් ගොඩේ තිබුණා. ඒ වුණාට මම හිතුවේ නෑ මේ 2025 මට මේක හැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ඒ වෙනකොට හිටියේ ෆ්‍රාන්ස්. මම ඉතාලි වලට ගියේ මගේ බොයිෆ්‍රෙන්ඩ් බලන්න. ඉතින් මට ඕනේ මට ඒ ඉතාලි වලට ගිහලා බොයිෆ්‍රෙන්ඩ් බලන එකත් වෙරෝනා වල ලොකු දෙයක්. ඉතින් මට ඒ ලොකු සතුටුදායක දෙයක් ඇස්සේ මීටත් වඩා ෂෝක් දෙයක් වෙයි කියලා හිතුනේ නැහැ. අපේ බොයිෆ්‍රෙන්ඩ්ගේ අක්කි සහ අක්කි බැඳලා ඉන්න අයියා තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් ඒකට ජොයින් වෙන්න හම්බුණා. ඉතින් මම වහාම ඇවිල්ලා මගේ බකට් ලිස්ට් එකෙන් මෙන්න මේක ටික් කරා. ඒ කියන්නේ කොහොම හරි මගේ එක ඩ්‍රීම් එකක් ඇචීව් කරගන්න පුළුවන් වුණා. බලන්න කොච්චර ලස්සනට ලේක් එක පේනවද කියලා ඈතට. ඔයාලට හරියට මේ ලස්සන පේන්නේ නැතුව ඇති. මොකද කේබල් කාර් එකේ ඇතුලේ ඉඳන් වීඩියෝ කරන්නේ S2 දකින්න වගේ නැහැ. හොඳම දේ තමයි උඩට ගියාම තියෙනවා මට ඒකේ හොඳ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ලස්සන රෙස්ටොරන්ට් එකක්. එතන තියෙනවා හොට් වයින්. අපි ඉතින් හොට් වයින් try කරා. මම හිතුවේ නෑ මම ආස වෙයි කියලා. ඒ වුණාට ඒක අවුලක් නෑ රසයි. බලන්න ඕනේ කොපි වෙනගේ ඩ්‍රීම් එක. ඔයාලා මේ ඩ්‍රීම් නෙවෙයි මට නම් ඩ්‍රීම්. That beat song from eat it up, eat that up, eat. මේ කකුල් තියන්න තරම් නෑ නේ මට. මම මේ කියපු රෙස්ටොරන්ට් එකේ ඉඳන් ආපහු උඩට යන්න තියෙනවා හිම තියෙන පැත්තට. ඉතින් ඇත්තම කිව්වොත් කොච්චර ලස්සන වුණත් වටේ මං හරිම බයෙන් ගියේ. මුලින්ම පොඩක් පැනික් වුණාට ඊට පස්සේ සෙටල් වෙලා මොකද ගොඩක් දුර යන්න තිබ්බ උඩට. ඊට පස්සේ කාම් ඩවුන් වෙලා වටේ ලස්සන බලන්න පටන් ගත්තා. ඇත්තම මට වචනෙන් කියන්න බැරි තරම් ලස්සනයි. ඔයාලට මේක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හිම දැකලා තියෙන අයට මගේ ෆස්ට් ටයිම්. අනිත් එක මේ මවුන්ටන් ඒරියා එකට ගියපු එකත් පළවෙනි පාර. ඉතින් හරිම ලස්සනයි.
ඊළඟට තමයි හොඳම කොටස තියෙන්නේ. බලන්නකෝ මම මගේ බොයිෆ්‍රෙන්ඩ්ට වීඩියෝ කරන්න දුන්නහම කරලා තියෙන ලස්සන. හරි කමක් නෑ කොහොම හරි ඊට පස්සේ ලස්සනට තියෙනවා වීඩියෝස් ටික. මේක තමයි ස්ලෙජින් කියන්නේ. හැබැයි ප්‍රැක්ටිස් වෙනකන් ටිකක් අමාරුයි. අපි රවුන්ඩ්ස් 3ක් ගියා. ඒ හැම රවුන්ඩ් එකකම ආපහු පල්ලෙහාට මේ විදිහට ගිහිල්ලා ආපහු අර මම ඔයාලට පෙන්නුවේ උඩට යනවා කේබල් රයිඩ් එකක්. ඒකේ ආයෙම උඩට එන්න ඕනි. මේ වගේ රවුන්ඩ්ස් 3ක් ගියා. අපිට ඇති තරම් යන්න පුළුවන්. ඒ වුණාට අපි ඔක්කොම ඉවර කරනකොට ගොඩක් රැ වෙලා ඒ නිසා තවත් යන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා තමයි රවුන්ඩ්ස් 3කින් නතර කරේ. එක රයිඩ් එකක් ගිහිල්ලා වෙලා ඉතින් අපි ටිකක් පිස්සු නැටුවා. ඊට පස්සේ තමයි ඊළඟ රයිඩ් එක පටන් ගත්තේ. ඊට පස්සේ බලන්න මේ තමයි පොඩි අයට සෙල්ලම් කරන්න තියෙන ඒරියා එක. හරි ඕවෙන්න අපේ ඉතින් දෙවෙනි පාරටත් කන්ද උඩට එන්න පටන් ගත්තා. මේ රයිඩ් එකටත් මං හරිම ආසයි. මුලින් බය වුණා කියලා කිව්වනේ. උනාට පස්සේ ඒකට පුරුදු වෙච්ච නිසා වටේට ලස්සන බල්බල එන්න හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මෙතනින් බැහැ ගන්න එක තමයි ඊළඟට අමාරු වැඩේ. මේ තියෙන අපි තරගෙට සර්ච් කරපු ටයිම් එක. මේ මම හිතන්නේ දෙවෙනි පාර ඔව්. ඇත්තට මතක් වෙනකොට හරිම ෂොක් මෙමරිස්. මම දෙවෙනි පාර තමයි හරියට ඒක බැලන්ස් කරගන්න පුරුදුනේ. පළවෙනි පාර හෙන පිස්සුවක් නැටුවා. තර්ඩ් රවුන්ඩ් එකේ වීඩියෝස් නැහැ. මොකද ඒ වෙලාවේ අපිට ටෝච් එකක් දුන්න හෙල්මට් එකට හයි කරගන්න. ඒ වෙලාවේ පොඩ්ඩක් රිස්කි. ඒ නිසා අපි තියාගත්තා අන්තිම එක හොඳට එන්ජොයි කරන්න ඕනි නිසා රෙකෝඩින් පැත්තක තියලා සතුටින් පදිනවා කියලා. So no more videos of us sledging. Sorry. මේ හරියටම ජනවාරි 1 වෙනිදාට කලින් දවසේ රෑ. ඉතින් අපි ගියා ජනවාරි 1 වෙනිදා ලස්සන බලන්න. මේ වෙරෝනා වල ඉඳන් ලස්සනට පේන ජනවාරි 1 වෙනිදා සෙලිබ්‍රේෂන්ස්.